ඩොන්මුවැන් ඉන්ටර්නැෂනල් එයාපෝට් 1914දී ප්‍රථම වරට විවෘත කරන ලද මෙම ගුවන්තොටුපළ ආසියාවේ පැරණිතම ගුවන්තොටුපළයි. ඩොන්මුවැන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ 2006 වසරට පෙර හැඳින්වුණේ බැංකොක් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙසයි. තායිලන්තයේ අගනුවර වන බැංකොක් වෙත සේවය කරන ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් දෙකෙන් එකක් ඩොන්මුවැන් වන අතර අනෙක ස්වර්ණභූමි ගුවන්තොටුපළයි. 2006 සැප්තැම්බරයේදී ඩොන්මුවැන් ගුවන්තොටුපළ වසා දමා නව ස්වර්ණභූමි ගුවන්තොටුපළ මගින් ප්‍රතිෂ්ඨාපනය කර ඇත. ප්‍රතිසංස්කරණයෙන් පසු 2007 මාර්තු 24 වැනි දින නැවත විවෘත කර පසුව කලාපීය මගී ගුවන් ගමන් මධ්‍යස්ථානයක් සහ අඩු වියදම් ගුවන් සේවා මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. 2015 දී ඩොන්මුවැන් ලොව විශාලතම අඩු වියදම් ගුවන්තොටුපළ බවට පත්විය. අදටත් එය රටේ දෙවන කාර්යබහුලම ගුවන්තොටුපළ ලෙස එහි ස්ථානය පවත්වාගෙන යයි.